ජාතියේ බණ මඩුව වාගේ දැන් ජාතික රූපවාහිනිය. හැම ගෙදරකම නිවසකම අපේ පින්වත් සියලු දෙනාම මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ මුලින් ඉහත දේශනා කරපු සඳහන් කරපු උද්දෘත කරන්ට යෙදුණු තථාගතයන් වහන්සේ පෙන්වලා දීපු ඒ ධර්මයේ එන සුවිශේෂී සම්දිස්ථානයක් අපේ ජීවිත පින්නතුනේ හැරවුම් ලක්ෂයකට භාජනය වෙන තැන. අසේවනාච බාලාන. තථාගතයන් වහන්සේ ගෙන් ආනන්ද හාමුදුරුව අහනවා බුදුහාමුදුරුවනේ මේ ශාසනය පවතින්නේ මේ ශාසනයේ අඩක් පවතින්නේ කල්යාණ මිත්‍රයෝ මත නේද කියලා. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද අඩක් නෙමෙයි සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත. මේ මුළු සමාජ දේහයම නිවැරදි දිශානතියකට යොමු කරන්න පුළුවන් එකක් තමයි කල්යාණ මිත්‍රත්වය. ඒ නිසා පින්නතුනේ තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතවල හැරවුමක් තමයි ධර්මයේදීත් අධර්මයේදීත් දිශානතිය කොයි පැත්තටද කියන එක තීරණය වෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත. කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳ මේ උදෑසන සාකච්ඡා කරන්න හේතුව තමයි අපි අහලා තියෙනවා අර සත්‍විගුබ්බ ජාතකයේනේ එක ගිරවෙක් වැටෙනවා සුලිසුලඟෙන් පස්සේ හොරු ඉන්න තැනකට. ඒ ගිරව කාලයක් යනකොට පුරුදු වෙනවා මේ මරව් කපව් කොටව් කියලා මේ හරි දඩබ්බර විදිහට දැඩි විදිහට රළු විදිහට හැසිරෙනවා ඒ ගිරව. අන්න බලන්න අර පරිසරයේ සහ ඇසුරේ තියෙන වැරද්ද වෙනතුන් අහලා තියෙනවා හොඳට දන්නවා. ඇසුර වැරදුනොත් සසර සම්පූර්ණයෙන්ම වරදිනවා කියන එක මතක තියාගන්න ඕනේ. තාපසයන්ගේ ආරාමෙට වැටුණු ගිරව නිරන්තරයෙන්ම කවුරු හරි ආපුවාම කිව්වේ එන්න මෙහි ඉඳ ගන්න මේ පළතුරු කන්න. පොඩි කාලේ ඉඳන් අපේ අධ්‍යාපන විද්‍යාඥයෝ කියනවා මේ පවුල පරිසරය ළමයින්ට බලපානවලු මේ ළමයිගේ ඉදිරි දියුණුවට ළමයින්ගේ අධ්‍යාපනික සංවර්ධනයට ළමයින්ගේ සදාචාරයටත් බලපානවා මේ පරිසරය කියන එක. ඒක හොඳටම පැහැදිලි වෙනවා. අර ගිරා පැටව් දෙන්න හොඳ පැත්තට වැටුණු ගිරව හොඳ විදිහට කතා කරනවා, නරක පැත්තට වැටුණු ගිරව නරක විදිහට කතා කරනවා. ඒ නිසා මේ හැදෙන වැඩෙන පරිසරයේ තියෙන ගුණාත්මක භාවයේ මත තමයි වැඩෙන දරුවගේ ක්වොලිටි එක තීරණය වෙන්නේ නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ පණ්ඩිතානංච සේවනා නිරන්තරයෙන් උන්වහන්සේ කියන්නේ පණ්ඩිතයන් ආශ්‍රය කිරීම, නුවණැත්තන් ආශ්‍රය කිරීම බුදුහාමුදුරු උගන්වන්නේ අර නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසුත්තමේනේ. බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තම. මේ දරුවෝ ඊළඟට අපේ තරුණ පරම්පරාව දැනගන්න ඕන එකක් තමයි මම මේක දේශනා කරනකොට හෘද සාක්ෂියට තට්ටු කරලා බැලුවත් කමක් නැහැ. අපේ ලංකාවේ පුදුම විදිහට දැන් තියෙනවනේ අර විසමද්‍රව්‍ය. හැබැයි ඔය ගම්වල ඉන්න උදවියක් බීඩියක් සිගරට් එකක් අරක්කු ටිකක්වත් බොන උදවිය කල්පනා කරන්ඩ ඉස්සරලම ඕක බොනකොට අපි කවදාවත් ඕක කඩෙන් අරගෙන බීලා තියෙනවද? මේක හරි ප්‍රායෝගිකයි.
මේක හිතනකොට ඕනේද කියලා හිතේ හැමෝටම. අපි කවදාවත් කඩෙන් අරගෙන ඉස්සරලා ඔක බීලා නැහැ. දීපු කෙනෙක් ඉන්නවා. අන්න අපි ඇසුරු කරපු සමාජය තුලින් තමයි අපේ ගුණාත්මක භාවය අඩු වෙලා තියෙන්නේ. අපේ මිනිස්සු අපිට යම්කිසි රාමුවකට අපිව දාලා අර ගම්වලත් කියන්නේ ඔවුන් ආශ්‍රය කරන්න නරකයි. අපි ඒ තත්වෙට වැටුනේ ඇයි? අපි ගැන මිනිස්සු විවිධ කතා කියන්නේ ඇයි? අපි ගැන මිනිස්සු අපකීර්තිය පතුරවන්නේ ඇයි? මේ කාරණේ අපි ටිකක් හිතන්න ඕනේ. මෙච්චර කාලයක් අපිට වැරදුනේ අපේ ඇසුර නිසා නම් අපිට දැන් පුළුවන් අපේ ඇසුර නිසාම මේක යහපත් පැත්තට ඇඳා ගන්නට. මේ කල්යාණ මිත්‍රත්වයේදී බලපාන තව කාරණයක් තමයි තථාගතයන් වහන්සේ මංගල සූත්‍ර ඉස්සරළම මේක දේශනා කරන්නට හේතුවක් තියෙන්න ඕන. මොකද මුළු සමාජ දේහේම දුවන්නේ මේක උඩනේ. කල්යාණ මිත්‍රත්වයේ නැතුව සුදුස්සු ඇසුරු කරන්නේ නැතුව ධර්මය අවබෝධ කරගන්නටත් බෑ. ධර්මයේ තේරුම් ගන්නටත් බෑ. දැන් ගෙවල් දොරවල් වල පින්නතුන් ජීවත් වෙනකොට බොහෝ දෙනෙක් තුල අපි දන්නවා මේ හරියට ලංකාවේ නම් පෞල් ප්‍රශ්නනේ. හරියට පෞල් ප්‍රශ්න. පින්නතුනි මිනිස්සු එළියට hina වෙලා හිටියට ගෙවල් ඇතුලේ අනේකව අගය කරන සමාජයක් අපේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. කවුරු හරි අල්ලපු ගෙදරක කෙනෙක් ඇවිල්ලා කතා කර කර ඉඳලා එකපාරම කතාව නවත්තපුවාම අපි එනකොට අපිට මොකද්ද හිතෙන්නේ? මේ මොකක් හරි මට හැංගුවා නේද? එතනම සැකයත් එක්ක තව මොකක් හරි හේතුවක් කාරණයක් ප්‍රත්‍යක්ෂ කරනවා. මේක වෙන්නේ මේ හින්දානේ දැන් ගොඩක් ඔය පෞල් ප්‍රශ්න ඇති වෙනවා පින්නතුනි. මේ එකත් ඇසුරෙම ගැටලුව තමයි. මිනිස්සු හරියට කේලම් කියනවා. මිනිස්සු හරියට පද හදනවානේ. මිනිස්සු හරියට ගතු කියනවා. මේකත් එක්ක දරුවෝ එපා වෙනවා දෙමව්පියොන්ට. සමහර දරුවෝ ගැන සමාජයේ මිනිස්සු දැන් අපි පාසල් කරන නිසා මේක හොඳට දන්නවා. එක මිනිස්සෙක්වත් ගිහිල්ලා කාගේවත් හොඳක් කියන්නේ නැහනේ. අම්මගේ තාත්තගේ කනේ තියන්නෙම දරුවෝ ගැන අම්මට තාත්තට සතුටු හිතෙන දෙයක් කවදාවත් කියන්නේ. අඩුපාඩු පමණයි මේ සමාජ මිනිස්සු ගිහිල්ලා කියන්නේ. එතකොට අම්මා තාත්තා දරුවන්ට මොකද්ද කියන්නේ? අඩුපාඩු විතරයි. සමහර දෙමව්පියෝ කියනවා හාමුදුරනේ දරුවෝ එපා කියන එකමයි කරන්න කියලා. එහෙම නෙනේ. එතකොට අපේ අම්මලා තාත්තලා දරුවන්ට කියන්නේ එපා කියන එක විතරනේ. ඔක් කරන්න ඕන දේ නෙමෙයි අපේ හාමුදුරනේ කියන්නේ. ජයග්‍රහණයක් වේවා හොඳ දෙයක් ඉස්මතු වෙන්නේ නැහැ. හැම වෙලේම කියන්නේ දැකපු වැරද්දක් විතරයි. මේ සමාජ ඛේදවාචකයට හේතුවක් තමයි අපේ ගෙවල් වල පින්නතුන් පුරුදු වෙලා නැහැ අනේක අගය කරන්න. ජීවිතේ පුරුදු වෙන්න ඕන පින්නතුනි අනේකගේ දුක, අනේකගේ වේදනාව, අනේකගේ කඳුල, බඩගින්න කියන එක අපි අඳුර ගන්න ඕන. මම එක උදාහරණයක් කියන්න. අපේ ගෙවල් වල අම්මලා අවුරුදු 20ක් 30ක් බත්තු වෙනවනේ නේ. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල දවල්ට උයනවා හරි අඩුයි. ඔය උදේට උයපු එකක්මනේ මොනවා හරි කරලා කන්නේ. දවසට බත් මුට්ටි 2 ගානේ හැදුවත් අවුරුද්දට 700ට වැඩිනේ. 700ට වැඩි.
අවුරුදු 10ක් ඉවුවොත් එහෙම බත් මුට්ටි 7000ක් නේ. අවුරුදු 20ක් ඉවුවොත් එහෙම 14000. අපි අවුරුදු 20න් නවත්ත ගමු. ඊට වඩා උයනෝ මරණකම් උයනෝ. ඔය බත් මුට්ටි 20000ක් විතර අපේ අම්මලා තම්බනෝ. නමුත් කවදාවත් ගෙදර කෙනෙක් අහලා තියෙනවද අපේ අම්මලාගෙන් අම්මේ ඔය උයන එක එපා වෙන්නේ නැද්ද කියලා? පඩි හදනවා නම් ඕටි කොච්චරද? පඩි හදනවා නම් ඕටි කොච්චරක්ද? ඊට පස්සේ සමහර දරුවෝ ඉන්නවා. මේවා දරුවෝ දැනගන්න ඕන. මේ තරුණ පරම්පරාව දැනගන්න ඕන. අම්මා උයලා තියෙනකොට නැගිටලා අහනවා මෙව්වද උයලා තියෙන්නේ කියලා නේ. හැබැයි අර අම්මගෙන් කවුරුවත් අහලා නැහැ අම්මේ උයන එක එපා වෙන්නේ නැද්ද කියලා. එක වචනයක් ඇති අපේ පිටවන මිනිස්සෙගේ හිත හැදෙන්න. අපේ අම්මලා දැනගන්න ඕනේ තාත්තලා දැන් අර බත් මුට්ටි වල නිකන් ඉදෙන්නේ නැහනේ. තාත්තලාගේ ලේ කඳුළු දහඩියනේ වගේ තැම්බෙන්නේ. තාත්තලා හම්බ කරනකොට මහන්සි වෙනකොට ඒ මහන්සිය අගය කරන්න ඕනේ. අගය කිරීම මත තමයි කල්යාණ මිත්‍රත්වය වර්ධනය වෙන්නේ. හොඳ කියනකොටනේ හොඳ ඇති වෙන්නේ නේ. අර අසූචි වලට අසූචි එක්ක වුණාම අර ගූතේන ගූතං සංසග්ගයෝයි. ඒක තවත් අසූචි ගොඩක් වෙනවා. හැබැයි පුප්පේන පුප්පං සංසග්ග මලට මල් එක්ක වුණාම ඒක හරි සුවඳයි. මේ පවුල තුල මේක ගොඩ නගා ගන්න ඕන. කල්යාණ මිත්‍රත්වයේ කියන එක අපි අඳුරන යාළුවෝ කියන එක නෙමෙයි. ඊළඟට කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳ සාකච්ඡා කරනකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන් මේ මගේ යාළුවෝ, මගේ පිටස්තර යාළුවෝ, පන්තියේ යාළුවෝ, ගමේ යාළුවෝ නෑ. ඒ යාළුවෝ හදාගන්න කලින් පවුලේ යාළුවෝ හැදිලා තියෙන්න ඕනේ. මේ බණ අහන පින්නතුන්ට පැහැදිලි වෙනවා ඇති අම්මයි තාත්තයි දරුවෝයි යාළුවෝ වගේ ඉන්නවනම් ආය පිටස්තර යාළුවෝ ඌමනා වෙන්නෙත් නැහැ. හැබැයි අම්මයි තාත්තයි දරුවෝයි යාළුවෝ වගේ ඉන්නනම් මම මේ කියන ටික හෙට ඉඳන් කරන්න ඕනේ. අපි කතා කරන එකේ ඉඳන් වෙනසක් තියාගමු. අපි වචනයක් කතා කරනකොට හෙට ඉඳන් පින්නතුනි කතා කරන්න. මම මේක අපේ අම්මලාට තාත්තලාට කියන්නේ. දරුවන්ට කතා කරන්න. මගේ දුවේ මගේ පුතේ කියලා. අපේ දරුවන්ට මගේ දුවේ මගේ පුතේ කියන්න ඉන්නේ අපි විතරනේ. පිට මිනිස්සු මගේ කියලා කියන්නේ නැහැ. නම කියලා කතා කරන එක නවත්තන්න. දරුවෝ පුරුදු වෙන්න අද ඉඳන් අම්මට තාත්තට කතා කරන්න මගේ අම්මේ මගේ තාත්තේ කියලා. හරි ආදරෙන් කතා කරන්න පුරුදු වෙන්න ඉස්සරලා. මම අපේ තාත්තලාට යෝජනාවක් කරනවා. මෙහෙම දේශනා කරන්න හේතුවත් කියලාම ඉතුරු ටික කියන්න. අපිට නිවන් දකින්න ඕනේ නම් අපිට ධර්මයේ තේරුම් ගන්න ඕන නම් මේ හැම එකක්ම කරන්නේ මිනිස්සු සතුටින් ඉන්නනේ. සතුට වෙනුවෙන් තමයි කරන්නේ. සතුටින් ඉන්න නම් ඒක අපේ පවුල තුල සතුට නැත්තම් ඒක වැඩක් තියනවද? මිනිස්සු පිටස්තරින් කොච්චරෝක හොයාගන්න ගියත් ඒක හරි తాවකාලිකයිනේ. පැයයි දෙකයි දවසයි හමාරයි. එහෙම නෙමෙයි. ඒක ගෙදරදි හදාගන්න ඕන නම් අපේ පවුල තියෙන්න ඕන පන්සල වගේ. පවුල් පන්සල් වගේ හදා නොගන්න තාකල් මම විශ්වාස කරන්නේ නෑ පින්නතුනේ. චෛත්‍ය
පුතේ ගෙඩි පිටින් ගිල්ලත් වැඩක් නැහැ. මොන ආමිෂය මොන ස්තරම් විදිහට පිදුවත් වැඩක් නැහැ. ඒ ගෙදරදි සැනසීම හදාගන්න බැරි නම් ගෙදරදි පුරුදු වෙන්න. දවසට එක වේලක් හරි අම්මයි තාත්තයි දරුවෝයි එකට බත් කන්න. මේක හරි අඩුයිනේ අපේ ගෙවල් වල. පුරුදු ඔක මහ දෙයක් නෙමෙයි. අම්මයි තාත්තයි දරුවෝයි එකට බත් ටික කන්න. එතකොට පින්නතුනි ඇති වෙනවා පුදුම විදිහේ ලෙන්ගතුකම. මම කියනවට පින්නත් මේ ටික අනුගමනය කරන්න. අම්මයි තාත්තයි දරුවෝයි හරි ආදරෙන් බත් කටවත් කවා ගන්නකො නේ. මේ පපු කැවුතුත් එක්ක උණු වෙන්නේ නැද්ද? දරුවෝ දෙමව්පියොන්ට බත් කටක් දෙකක් කවනවා. තාත්තා මුළු පවුලටම බත් කට කවනවා. මෙහෙම දේශනා කරනකොට සමහරක් කියයි හාමුදුරනේ තවත් බැඳීම් වැඩි වෙනවනේ කියලා. නමුත් ඔය මේ ටික හදාගන්නේ නැතුව නම් අපි බැඳීම් අතාරින්න හිතන තැන්වලට ගිහින් තේරුමක් නැහැ. ඒ නිසා පුරුදු වෙන්න ගෙදර ඉන්නකොට අනේකට කතා කරන ස්වරයේ ඉඳන් වෙනස් කරගන්න. පුරුදු වෙන්න ගෙදර ඉන්නකොට අනේකව අගය කරන්න. දරුවොත් එහෙමයි. සමහරු කියනවා හාමුදුරුවනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නවලු. නේ? එහෙම වෙන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ මේ කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ගෙවල් දොරවල් වල ඉන්නකොට පෞල් ප්‍රශ්න ඇති වෙන්න හේතු සමහර අම්මලා තාත්තලාත් ඉන්නවා දරුවොත් ඉන්නවා අනෙකත් එක්ක කතා කරන්නේ නැහැ. තරහ අවසර අපේ හැමතුරුනේ දැන් දරුවෝ මේ දෙමව්පියෝ කියන කතාව ගෙදර කතා කරන්නේ අම්මා අප්පච්චිත් එක්ක. මේ අතේ තියෙන දේත් එක්ක විතරයි කතා කරන්නේ. හරි ඛේද වාචකයක් තමයි ඛණ්ඩ ගියත් ජංගම දුරකථන ඉස්සරහින් තියාගෙන මොකක් හරි බල කතා කර ඉන්න. අර අපේ බුදුහාමුදුරු උගන්වනවා නේද අපිට අම්මට තාත්තට සලකන්න කියන තැන වතුර ටික උණු කරලා නාවන්නලුනේ. ඔබතුමා ඒ වටිනා කාරණේ මතක් කරපු හින්දා මේ වටිනා කරුණු ටික කියලා මම ඊළඟ පියවරට යන්නේ. උන්වහන්සේ අපිට උගන්වනවා මේ අම්මගේ තාත්තගේ සුවඳ තෙල් ගල්වන්නලු. බලන්නකො. සම්බාහනය කරන්නලු. ඒ මොක නැතත් හරි වැදගත් තැනක් තියෙනවා. සතුටු සාමීචියේ දෙන්නලු. මේ බණහන අම්මලා තාත්තලාත් මේ සමාජයත් අපේ වයසක අම්මා තාත්තා එක්ක අපි කතා කරන්නේ නැහනේ. හරි අඩුයි. ගොඩක් දරුවෝ කියනවා හාමුදුරනේ අම්මා මම ළඟ ඉන්නේ බෙහෙත් හේත් ටික ගෙනල්ලා දෙනවා කණ්ඩ බොණ්ඩ දෙනවා. එයා ඉතින් එයාට රේඩියෙකුත් ගෙනල්ලා දීලාලු තියෙන්නේ බණ අහන්න කියලා. නෑ. අම්මට තාත්තට සැනසීමක් නැති හින්දා පාළුවට බණ අහලා වැඩක් නැහැ. අවබෝධයක් නැතුව පාළුවට බණ අහලා තේරුමක් නැහැ. හැබැයි අර සතුටු සාමීචියේ දෙන්න පුරුදු වෙන්න. අම්මයි තාත්තයි එක්ක දූ දරුවොත් එක්ක මම විශ්වාස කරනවා මෙහෙම ජීවත් වන පවුලක ආය කවදාවත් කිසි කෙනෙක් තෝ කියලාවත් කතා කරගන්න එකක් නෑ. මේ ටික හදාගෙන පුරුදු වුණාම තමයි පෞල් ප්‍රශ්න කියනවා නැති වෙන්නේ. ඉඩ කඩන් ආරවුල් අපේ රටේ පුදුම විදිහට තියෙනවා. මේවා නැති වෙන්නේ. ඒ හින්දා නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕන පින්නත්නි. පෞල් පන්සල් වගේ සකස් කරගන්න. මෙහෙම සකස් නොකරගන්න එකේ විපාකය අද අපි දකින්න ඔය මිනිස්සු විදේශගත වෙලා පුදුම විදිහට රැකියා කරනවා නේ. එතකොට සමහර තාත්තලා ඉන්නවා ළමයා චූටි කාලේ ඉඳන් දැකලා නැහැ අවුරුදු ගාණක් එතර. අහලා බලනකොට කවුරු වෙනුවෙන්ද මේ කරන්නේ? දරුවෝ වෙනුවෙන්.
සමහර විට ඒ තාත්තට හම්බ කරගන්න එච්චර උමනාවක් නැහැ. අවුරුදු ගණන් අම්මා තාත්තා දූ දරුවෝ දාලා එතර ගිහිල්ලා රැකියාව කරනවා. එතකොට අපිට පේනවා මල් ගහක් ගාව ෆොටෝ එකක් ගහලා දාපුවාම අපේ රටේ ඉන්න තරුණයෝ එතකොට මෙහෙ පෙරිස් කියනවා එහෙ ගිහිල්ලා සැප විඳිනවා හොඳට ඉන්නවා. එහෙම තමයි පේන්නේ. නේ ඩෙක්සුස් දෙක දාලා කැප් එක දාලා ජැකට් එක දාලා ඉන්නකොට මොන දුකක් විඳිනවද අපේ ඔය කොරියාවේ එහෙම ඉන්න තරුණයෝ. අම්මා තාත්තා ගාව ඉන්නවා වාගේ දරුවොත් එක්ක ඉන්නවා වාගේ නිදාගෙන ඉන්නවා වාගේ සනසීමක් ඇත්තන්ට නැහැ. දවසට පැය කීපෙයි වැඩ කරන්නේ. එච්චර මහන්සි වෙලා කැපකිරීම කරලා කවදා හරි ඇත්තෝ ලංකාවට ආපුවාම ඒ ඇත්තන්ට දවසක හිතෙන්න පුළුවන් මෙහෙම හිතිච්ච උදවියක් ඇති අපරාධිනේ කියලා. ඒ ඇත්තන්ට දවසක හිතෙන්න පුළුවන් කාටද කෙරුවේ කියලා. ඒ ඇත්තෝ ලංකාවට එනකොට දරුවෝ හරිම් ලේච්ච වෙලා. ඒ ඇත්තෝ ලංකාවට එනකොට තමන්ගේ බිරිඳත් නැති වෙලා. ඒ ඇත්තෝ ලංකාවට එනකොට ඒ ඇත්තන්ට තෘප්තිය සතුට කියන එක නැත්තටම නැති වෙලා. මිනිස්සු බොහොම ඉක්මනට ආපහු කොහාට හරි යනවා. හැබැයි මේක තේරුම් ගන්නේ නැතුව මේක හදාගන්නේ නැතුව අර පවුල පන්සල වගේ නොතිබ මේ විදිහට වෙනකොට තමයි හරි ඛේදවාචකයක් තමයි අර අපි මේ කතා කරන ඒවා හරි පොඩි මම මේ කියන ප්‍රවෘත්තියත් එක්ක ඉන්දියාවේ හාස්‍යන්තරාව හැප්පුණේ. ඒකේ මම දැක්ක සමාජ මාධ්‍යවල තියෙනවා ඉන්දියානු ජාතිකයෙක් එංගලන්තයට ගිහිල්ලා නේ රැකියාව කරලා එහෙ ගෙවල් දොරවල් හදලා ඉන්දියාවට එනවා පහු දරුවෝයි බිරිඳයි අරගෙන යන්න. ඒ ව්‍යසනයෙන් ඒ ජීවිතේ ගොඩනගපු සියලු බලාපොරොත්තු සුන් වෙලා ගියානේ. ඒවා එක්කෝ ඒ පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ සදාචාරය පිරිහිලා ගිහිල්ලා ආකල්ප විනාශ වෙලා ගිහිල්ලා මිනිස්සු මේ සංස්කෘතිමය පැත්තෙන් විනාශ වෙලා තියෙන්නත් පුළුවන්. ඒ හින්දා මොන මට්ටමක හිටියත් කමක් නැහැ. එක දෙයක් තේරුම් ගන්න. මේ ලෝකේ හැම එකක්ම පින්නතුනි වෙනස් වෙනවා. මේ ලෝකේ හැම එකක්ම නැති වෙලා යනවා. දැන් අපි නඩත්තු කරන අපි ආසන්නෙම තියෙන වස්තුව මොකක්ද? අපේ ශරීරයනේ. අපි නඩත්තු කරන අපේ ශරීරය. මේක වෙනස් වෙන්නේ නැද්ද? මේක වෙනස් වෙනවා. මේකේ කෙස් ටික ගැලවිලා යනවනේ නේ. මේක අපිට නඩත්තු කරන්න බෑ. මේක අපේ පාලනයෙන් තොර වෙනවා. අපිට අපේ ශරීරයවත් හරි විදිහට නඩත්තු කරගන්න බැරි කොට පිටස්තර සමාජය ගැන ඔය ගොඩනගාගෙන ඉන්න ප්‍රතිරූපය ටිකක් බිමින් තියන්න. මොකද පින්නත්නි ඒවා හරි ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. මම මේ විශේෂයෙන් මේ කාරණය මතක් කරන්නේ විදේශ රටවල සහ ලංකාවේ බොහෝ දුර පළාත්වල රැකියා කරන අපේ අම්මලාට තාත්තලාට අපේ පින්වතුන්ට කොතනදී හරි ජීවිතේ කඩාවැටීමක් වෙන්න පුළුවන්. කොතනදී හරි වෙනස් වීමක් සිද්ධ වුණොත් එහෙම ඒ වෙනස් වීමට මුහුණ දෙන්න බලාගෙන ඉන්න ඕනේ. ඒ වෙනස් වීම පිළිගන්න සූදානම් වෙලා තියෙන්න ඕනේ. දැන් අපේ දරුවෝ බලන්න අවුරුදු 10න් අවුරුදු 15න් විතර අපි නැතුව නිින්ද යන්නේ නැහැ කියපු අපේ ළමයි අවුරුදු 25 එනකොට මිනිස්සු හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. අවුරුදු 10 ළමයාගේ ආකල්ප වෙනස් අවුරුදු 25න් කසාද බැඳලා පස්සේ අර 100%ක්ම දරුවෝ වෙනස් වෙනවා. මේ බණහන සමහර අම්මලා මේ ඛේදවාචකයට මුහුණ දෙනවත් ඇති මේ වෙනකොට.
සමහර දරුවෝ කියනවා හාමුදුරුවනේ අපේ අම්මට තාත්තට ගැන අපිට ආදරයක් ඇති වෙන්නේ නැහනේ. අපේ අම්මා තාත්තා ගැන අපිට එහෙම හාමුදුරුවෝ කියන විදිහට සලකන්න හිතෙන්නේ නැහනේ. අපි අහලා බලනකොට ඇයි කියලා දරුවෝ කියනවා හාමුදුරුවනේ අපේ අම්මා තාත්තා අක්කගේ දරුවෝ බැලුවා. එනවට මට ළමයි හම්බුණාට පස්සේ නිකමටවත් ආවේ නෑලු. අර බලන්න අවුරුදු 25ක් 30ක් විතර නඩත්තු කරපු පෝෂණය කරපු දරුවගෙන් අපිට කවදා හරි අහන්න වෙනවා. අපට අම්මලා තාත්තලා මොනවද කළේ? පැහැදිලි. අයියට විතරයි අක්කට විතරයි කළේ. අපිට මොනවද කරේ කියලා අහන්නේ. මතක නැහැ අවුරුදු 25ක් 30ක් කොහොමද ජීවත් වුනේ කියලා. ජීවිතේ මේ දෙමව්පියෝ ගැන පවුල ගැන විශේෂයෙන් සාකච්ඡා වෙන හින්දා මෙහෙම පැහැදිලි කරන්න. අම්මා තාත්තා අවුරුදු 15ට කලින් අපිට මොනවද කරේ? අවුරුදු 10ට කලින් මොනවද කරේ? අවුරුදු 20 වෙනකම් මම කොහෙද හිටියේ කියන කාරණය අමතක කරලා නම් කවදාවත් වැඩ කරන්න යන්න එපා. මොකද අපි විවාහ වෙච්ච දවසක අපි කසාත බැඳපු දවසක අපේ දරුවන්ගෙනුත් අපිට ඕක ඔහොම්මම ලැබෙන්න පුළුවන්. එතකොට පුදුම විදිහේ මානසික වේදනාවක් කායික වේදනාවක් අපිට විඳින්න වෙනවා. ඊළඟට හොඳම කාරණය තමයි ගෙවල් දොරවල් වල ඉන්නකොට බුද්ධවත කරන්න පුරුදු වෙන්න. මේ පවුල පන්සල වගේ තියාගන්න නැතුව පින්නතුනේ මේ මොක කෙරුවත් තේරුමක් නැහැ. අපේ අම්මලා තාත්තලා උත්සාහ කරන්න ඕන හැන්දෑවට තථාගතයන් වහන්සේට ගිලම්පස ටික පූජා කරන්න. කාට කෝප්පයක් ගිලම්පසට තියාගත්තා නම් බොහොම ප්‍රමාණවත්. ඒ ටික නිරන්තරයෙන් ගෙදර ඉඳන් හෙට ඉඳන් කරන්න. එතකොට අම්මයි තාත්තයි දරුවෝයි දවසකට සැරයක් තථාගතයන් වහන්සේ ඉස්සරහට එනවනේ. මෙහෙම කියනකොට ගියයි හාමුදුරනේ අපි එනකොට 7-8 වෙනවනේ. රෑ 10 වුණත් කමක් නැහැ. ඕක කරන්න. මේ ටිකවත් නොකර පින්නතුනේ ඔය පාංශකූල පිරිමහ ගණ්ඩ උමනාවට දායකම් කරලා තේරුමක් නැහැ. මේ ටිකවත් නැතුව පන්සල් එක්ක ඔට්ටුනාට අර්ථයක් නැහැ. මොකද අපේ තෘප්තිය තියෙන්න ඕන අපි ගාව. අපේ පවුල තුල තමයි තියෙන්න ඕනේ එකිනෙකාට ආදරය කරනකම. හරියට මේ වර්තමානයේ විසිරිලා තාත්තලා විවිධ තැන්වල අම්මලා විවිධ තැන්වල දරුවෝ විවිධ තැන්වල ඒවට උඩගෙඩි දෙන පිරිස් වැඩි කිසි තැනක නැහැ පවුලක් එක්කහු කරන්න කටයුතු කරන තැනක් නැහැ. හැබැයි කල්යාණ මිත්‍රත්වයේ තිබ්බනම් මේක වෙන්නේ නැහැ. අනේකා විපතට දුකට පත් වෙනකොට නේ කවුරු හරි කේලමක් කියන්න බලාගෙන ඉන්නවා මිසක්කන් බොහෝ ආයතනවල ප්‍රධානියාට ගිහින් කේලම් කියනවා යහවලා මෙහෙමයි යහවලා මෙහෙමයි කියලා. බොහෝ ආයතනවල තියෙනවා අනේකා කපාගෙන යනවා කියලා කියන්නේ ඔය බජාර් භාෂාවෙන් නේ. අනේකා යට කරගෙන යනවා කියලා කියන්නේ. කවදාවත් පින්නතුනේ කෙනෙකුට පීඩාවක් දීලා සමෘද්ධියක් නම් හොයන්න එපා. පවුල් වලට ගිනි ගෙඩි දීලා යහපතක් නම් හොයන්න එපා. අපේ හැමදෙරේ දැන් රටවල් හැටියට ගත්තාම අනිත් රටට හානි කරලා තමන්ගේ රටේ සමෘද්ධිය හොයන. මේ අද නිතර දකින්න හම්බෙන ප්‍රවෘත්තියක් ඕකනේ. අනේකට විපතක් දීලා කොහෙද අපිට සමෘද්ධියක් හොයන්න පුළුවන් වෙන්නේ? ඒකේ කෙලවර අවසානයේ හරි දුක්ඛාන්තයක් වෙන්න පුළුවන් නේ. දුකකින් කෙලවර වෙන්න පුළුවන්. මම මේ කාරණේ අනේකට දුක් දීලා අපි සැප හොයන්න නරකයි කියන එක හරියට තියනවා ඔය නේ අපේ ගම් ගෙවල් වල මේවා තියෙනවා. ඔය
මිනිස්සු විශ්වාස කරන්නේ අනවින සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම මම නොකරුවත් නොකරමිය ගැරහීම. මං ඒවට ගරහනවා දොස් පරොස් කියනව නෙමෙයි. ඒවා අපේ සංස්කෘතියේ ඇතම් කොටස් වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු ඒ අභිචාරයන් හරි උපයෝගී කරගෙන අනෙකට දොසක් කරන්න උත්සාහ කරන්න. ඒ නිසා ජීවිතේ පුරුදු වෙන්න අනෙකට හරියනකොට සතුටු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න මට නැතත් අනෙකට ලැබෙන්න ඕන කියන එක. ජීවිතේ පුරුදු වෙන්න පෙන්නතුනේ අපි පුරුදු වෙලා ඉන්නේ හම්බෙනවා නම් මට විතරයි කියලානේ. ගම්වල මිනිස්සු එහෙමයි. එහෙම නෙමෙයි. අනේක දියුණු වෙන්න ඕන කියන තැන කවදාවත් මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. කවදාවත් මිනිස්සුන්ගේ ඉහළට යනකොට ආයතනික මට්ටමින් වුණත් එහෙමයි. සමාජයේ ගම් පවුල් වලිනුත් එහෙමයි. අනුන්ගේ දියුණුවට වල කපන්න එපා. ඒවා අපිට කවදා හරි පාරාවලල්ලක් වෙනවා. මිනිස්සු කියනව නේද ඔය මං ඒ කියන විදිහටම කියන්නද? ඔය තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියනවන්නේ. කොච්චර බරපතලද? කොහොමද මිනිස්සු එහෙම කියන්නේ? තරහ තියෙන වැඩිහිටියෝ ගාව. හැබැයි ඒක පිට කරන්නේ අර මොකුත් නොදන්න දරුවන්ගේ. සංසාරේ පෙරපිනට කතා කරන්න හම්බුණාට කොච්චර මිනිස්සු ඉන්නවද කතා කරගන්න බැරි. ඒ කතා කරන්න හම්බෙච්ච එකෙන් අනිසි ප්‍රයෝජන ගන්න එපා. මම පැහැදිලි කරන්නේ මේ පින්නතුන්ට කවදාවත් ඔය කටින් කෙනෙකුගේ හිතක් නම් රිද්දන්න එපා. මිනිස්සෙකුට මිනිස්සෙක් එපා වෙන විදිහට පින්නතුනි වැඩ කරන්න එපා. වෙනස් වෙනවා. එපා වෙන්නේ ඇයි? වෙනස් වුණාම. එහෙමනේ. වෙනස් නොවි ඉන්න තාක්කල් හොඳයි. මිනිස්සු එහෙමයි. මිනිස්සුන්ට අපෙන් ප්‍රයෝජනයක් තියෙන කල් ඒ මිනිස්සුන්ට අපි හොඳයි. හැබැයි හොඳ 1000ක් කරලා එක වැරද්දක් වුණාම අර 1000ත් හරි අර එක වැරද්දක් ඊට වඩා මිනිස්සු ලොකු කරගන්න. ලොකු කරගෙන දැන් මම මේක ඔයත්තන්ට පැහැදිලි වෙයි මේ විදිහට දේශනා කරොත් එහෙම අපිට කවදා හරි අපේ ජීවිතේ කලකිරුණා නම් කලකිරුනේ අඳුරන කෙනෙක් හින්දාද අඳුරන්නේ නැති කෙනෙක් හින්දාද? අඳුරන කෙනෙක් හින්දා. හිත රිදුණා නම් රිදුනේ අඳුරන කෙනෙක් හින්දා. ළඟින් ඉන්න මිනිස්සුමයි අපේ පවුල් වල උදවියමයි අපේ සැප අපේ දුක කියන කාරණේදී වැඩිපුරම දුකටපත් කරන්න හේතුවක් වෙන්නේ. අර බුදුහාමුදුරුවෝ දේශනා කරනව නේද චතුරාර්ය සත්‍ය දැන් පළවෙනි මේ දුක්ඛාර සත්‍යදී දුක පැහැදිලි කරනවා ඉපදීම ජරාව ව්‍යාධිය. දුක්ඛ සමුදයේදී මේ භව තුන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතනදී දුක්ඛ ශෝකය ඇති වෙන්නේ ඇයි? අර දුක අල්ලගත්තාමනේ. එතකොට අල්ලගන්නේ මගේ එකක් විතරයි. අපි වෙන රටවල් වල දුක් අල්ලගන්නේ මගේ වෙන තරමට පින්නතුනි දුක වැඩි. ඒ හින්දා පුරුදු වෙන්න අර උන්වහන්සේ දේශනා කරපු මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. මේක මේ පැය ගාණක් දේශනා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් ඒ වෙනස් වීමට මුහුණ දෙන්න බලාගෙන ඉන්න. එතකොට අර දුක නැහැ. එතකොට අර ඊර්ෂ්‍යාව ඇති කරන්න හේතුවක් නැහැ. එතකොට කියනව නේද ඔය මිනිස්සු අපි යෝන්ට ඒ කාලේ මෙහෙමයි කෙරුවේ කියලා. එහෙම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ වෙනස් වෙනවා කියන එක දැනගෙන හිටියන. දැන් ඔය නේ පෙම්වතුන්ට පෙම්වතියෝ නැති වෙන්න පුළුවන් නේ. අපි දන්නවා පින්නතුනේ අවුරුදු ගාණක් දෙන්න එකට ඉන්නවා. හැබැයි මේ කසාද්දේ ඔන්න මෙන්න තියෙනකොට සමහරු දාලා යනවා.
ඒක තේරුම් ගන්න. මොනවාද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? දවසක් එනවනේ අපිට අපිවත් නැති වෙන. අපි ගෙවල් දොරවල් වල කටයුතු කරනකොට එදිනෙදා වෙනත් මේ වහෙම වැරදියට තේරුම් ගන්නටත් නරකයි අපේ පින්නතුන්. ශාසනික ගනුදෙනුව කරනකොට ඊළඟට භික්ෂුන් වහන්සේලා ඇසුරු නිසුරු කරනකොට ඊළඟට කට පාවිච්චි කරනකොට විශේෂයෙන්ම කට පාවිච්චි කරනකොට අනෙකට වේදනාවක් දුකක් ඇති වෙනවා වගේම කට පාවිච්චි කරනකොට තමන්ගේ ආධ්‍යාත්මය බොහොම ඉක්මනට පිරෙන්න පුළුවන්. අර උඩින් ගියපු ඉබ්බෝ දෙන්නටත් උනේ ඒකනේ. කට පරිස්සම් කරගත්ත නැති හින්දා බිම් වැටලා මැරුණේ. ඒ වගේම පන්සල් පරිසරය ඇසුරු නිසුරු කරනකොට ශාසනික කටයුතු කරනකොට අපි දැකලා තියෙනවා සමහරු ඔය දන් පැන් පූජා කරනකොට එහෙම කැවිලි පෙවිලි එහෙම හාමුදුරුවන්ට අරිනකොට ඔව්ව වැඩක් නෑ වළඳන්නේ. දැන් ඒ දෙන නොදෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්. වළඳන නොවළඳන එක හාමුදුරුවන්ගේ වැඩක්. හැබැයි පුරුදු වෙන්න දෙන එක අපේ වැඩක්. ගෙදරදිත් එහෙමයි. උයන පිහින කොටත් එහෙමයි. වතුර ටික ගේන කොටත් එහෙමයි. හැම එකක්ම කරන්න ඕනේ මේ සිතුවිල්ල වැදගත්කම තියෙන. සිතුවිල්ල තුල තමයි අපි අර බුදුහාරෝ කියනෝනේ මහණෙනි චේතනාවමයි කර්මය වෙන්නේ කියලා. ඒ හින්දා පෞල් පරිසරය තුල කටයුතු කරනකොට හිත හරි පරිස්සම් කරගන්න. කට හරියට පරිස්සම් කරගන්න. මොකද මං මේක ඇතුළටම මේ ශාසනික ගනුදෙනුව සහ පන්සල් පරිසරය ඇතුළත් කරේ මේ වස් කාලේ හින්දා. වස් කාලේ හරි පුදුම විදිහට මිනිස්සු පින්දහම් කරන්න පෙළඹෙනවනේ. ඒ පෙළඹෙනකොට පරිස්සම් වෙන්න ඕනේ හින්දා. දානේ තියනවා නම් මාසයකට සැරයක් මේක මගේ යෝජනාව. අම්මයි තාත්තයි දරුවෝයි සේරම පන්සලට යන්න. සේරම යන්න. ගිහිල්ලා ළමයාට උගන්වන්න පුතේ සරප්පු දෙක ගලවපන් ගේට්ටුව ගාවි. නේ. හාමුදුරුවන්ට දන ගහලා වඳින්න. බෝමලු අමදින්න. හාමුදුරුව පැත්තකින් තියන්න. ශාසනය වෙනුවෙන් මගේ බුද්ධ ශාසනය වෙනුවෙන් මම මේ කරන්නේ චෛත්‍ය මලු අමදින්න. මේ ටික දරුවොත් එක්ක කරන්න. තව එක කාරණයක් තියෙනවා. දාන්නේ තියෙන දවසටම මේක කරන එක හරි වටිනවා. හාමුදුරුවන්ට දාන්නේ දෙනවා වගේම අපිට බැරි වෙයිද පින්නතුනේ එක බත් පාර්සලයක් තව වැඩිපුර බැඳ ගන්න. අපේ ගංගෙවල් වල ඉන්නවා මේ රහට කණ්ඩ හම්බෙන්නේ නැති මිනිස්සු. අර බත් එක දෙන්න කන බත් කටක් ගානේ පින් දෙයිනේ. එතකොට අර දරුවොත් පුරුදු වෙනවා මේ අනේකට දෙන්න ඕනනේ කියන එක. අපේ ආම්පුනේ අපි එක දවසකට විතරක් ලංකාවේ දන්සල් නම් ගොඩයි. හැබැයි පන්සල් යන්නේ නැති මිනිස්සු ඉන්නවා. පිරිසක් ඉන්නවා. දන්සල් ගොඩයි. අපි පහුගිය දවස්වල අනුරාධපුරයේ දේශනාවලට ගිහින් එනකොට අනුරාධපුරයේ සෙනග නැහැ. මම මේක ඔබතුමා මතු කරපු හින්දා පැහැදිලි කරන්නේ. අනුරාධපුරයේ සෙනග නැහැ. හරි පුදුම විදිහට පාරේ සෙනග. මම ඒවට දොස්පරොස් කියනවා හැම නෙමෙයි. හැබැයි මිනිස්සු පින්කම් කරන්නේ අනවබෝධයෙන් කියන එක නම් පැහැදිලි. අර ගෙදරට කවුරු හරි ආපුවාම හාල් හුණ්ඩු භාගයක් දෙන්න මැලි වෙන මිනිස්සු
අර ලෝක අපවාදෙන් බේරෙන්න පින්කම් කරනව නේද? හාල් මිටි ගණ. හාල් මිටි ගණ. හැබැයි අපි කරන්න ඕනේ ලෝක අපවාදෙන් බේරෙන්න නෙමෙයි. ඔය දන්සල් කියන කාරණය එක්කම මතුවෙන්නේ ඔය ප්‍රදර්ශනයට කරන ඒවා. ඒ විදිහටම ප්‍රදර්ශනයට කරන එකක් තමයි ඔබතුමා හරි වටිනවා ඔක මතක් කරපු එක. මේ ශාසනය සිද්ධ වෙනවා අටපිරිකර පූජාව. මේ පාවිච්චි කරන සිවුරක්ම 7-8 වෙනවන්නේ පින්නතුනේ. අර ඉතින් කොහොමද අපි අටපිරිකරක් ඔය රුපියල් 2000-3000ට ගන්න? ඒකේ අපි දන්නවා මේක ලොකු බොරුවක් කියලා. හැබැයි මැරෙන්න කලින් පුළුවන් නම් එක අටපිරිකරක් පූජා කරගන්න පුළුවන් නම් දෙන්න පුළුවන් කෙනෙකුට ඇල් වතුර වීදුරුවක තරමින් දෙයක් නම් ඒක හරි ඕනෑකමින් දෙන්න. ඒක හරි ගෞරවයෙන් දෙන්න. නිකන් පෙනුමට පින්කම් කරන්න එපා. ඒක සාටක බමුණනේ. එක සලුවයි තිබ්බේ බිරිඳටයි බමුණටයි. එකම සලුව පූජා කරලා උද්ධාමයටපත් වුණා. බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා මේ මල්ලිකා දේවිය සංවිධානය කරපු අසදෘශ්‍ය මහා දානයත් හරි අර දීපු සලුවත් හරි කියලා. සම්බුද්ධ ශාසනයේ කොතනකවත් පින්නතුනි භෞතිකයේ සහ මුදල මත පින්කමේ වටිනාකම තීරණය වෙන්නේ නැහැ. මනෝ පුබ්බංගමා ධම්මානේ. මනසමයි පූර්ව වෙන්න ඕනේ. මනසමයි ඉස්සර වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි ඒ පින්කමේ සැප දුක ඒ පින්කමේ අඩු වැඩි තීරණය වෙන්නේ. එහෙම නැත්තම් සල්ලි මිල මුදල් එක්ක නෙමෙයි. ඒ නිසා ඔය අටපිරිකර පූජාව වංචනික විදිහට කරන්න එපා. මේක හරි පාඩමක් උගන්වන එක්තරා පිළිකා රෝගී අතේ තිබ්බේ සිද්ධාලේප කුප්පි 4යි. එක පින්කමකට ගිහිල්ලා දැන් අපේ පින්නතුන් අර බත් තියෙන තැනටම කොස් කියලා ගිහිල්ලා දෙන තැන් තියෙනවන්නේ. සිද්ධාලේප කුප්පි 4 අරගෙන ගිහිල්ලා කෙළවරේ හිටපු පොඩි හාමුදුරු 4 දෙනාට දෙනවා. දීලා වැඳලා ගියා. මම අහනවා මේ මොකද? මට කිව්වා හාමුදුරුවනේ තිබ්බේ සල්ලි ඔච්චරයි. මම ඒකට ගත්තා. හිතේ හැටියට දීලා වැන්දා. හරි ජයග්‍රාහී ලීලාවෙන් තමයි එහෙම කිව්වේ. එහෙනම් අපින්නතුනි පුරුදු වෙන්න. අතේ තියෙන මුදලට කරන්න. හැබැයි සාසනික වංචාව නම් කවදාවත් කරන්න එපා. තරහ අවසර අපේ හාමුදුරනේ ඒක අම්මා කෙනෙක් කියපු කතාවක් මේක. අපට බෑනේ මහත්තයෝ කටින චීවරේ වඩම්මන්න. අපි එච්චර ලක්ෂපතියෝ නෙමෙයිනේ කිව්වා. එහෙම ලංසු තියෙනවා මේ සමාජේ. දැන් මේ වස් කාලේ හින්දා ඔකත් බොහොම හොඳයි ඉස්සරහට එන්නේ කටින පින්කම්. අපි දන්නවා දුප්පත් මිනිස්සුන්ට කටිනයක් කරන්න බෑ. දුප්පත් මිනිස්සෙකුට පින්කමක් කරන්න බෑ. අපි මෙහෙම බැලුවොත් එහෙම දැන් හාමුදුරුවන්ට දානයක් දෙන්න ලොකු වියදමක් යනවා කියනවනේ නේ. හාමුදුරුවන්ට දාන දෙන්න වියදම යන්නේ. එළවලු කිලෝ එක යයිනේ. හාමුදුරුවෝ 19ක් නම් හාල් කිලෝ 2ක් කියයි. මම විශ්වාස කරනවා රුපියල් 20000කට අඩුවෙන් ඕක කරගන්න පුළුවන්. හොඳට දාන ටික දෙන්න පුළුවන්. හැබැයි වැඩි පුරම වියදම් යන්නේ අර බාහිර කාරණාවලට. නොකල යුතු කාරණාවලට. මෙතනදි තියෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ ගැටලුව. ඒක භික්ෂුන් වහන්සේලාගේ වැරද්දක් වෙන්නත් පුළුවන්. ඔය දායක සභාවල ඉන්න නිලධාරි මහත්තුරුන්ගේ වැරද්දක් වෙන්නත් පුළුවන්. සහ කරගෙන ආපු උදවියගේ වැරද්දක් වෙන්නත් පුළුවන්. හරි කල්යාණ මිත්‍ර භික්ෂුවක් නැහැ. හරි කල්යාණ මිත්‍ර දායකයෙක් නැහැ. පින්කම මෙහෙමයි කරන්න ඕන කියලා කියන්න. දැන් කටින සිවුර හදන්න කොච්චර මුදලක් යයිද?
ලක්ෂයක් කියන්නේ නෑනේ. ඒකනේ පින්කම. ඒ වුණාට කටිනට මිනිස්සු කියනවා හාමුදුරනේ ලක්ෂ 10ක් 15ක් නැතුව අපේ පන්සලේ පින්කම කරන්න බෑලු. ඒ හින්දා හරි වටිනවා ඔය මතු කරපු කාරණය. කටින පින්කම කියන එක පින්නතුනි වෙන්දේසි කරන්න ඕන එකක් නෙමෙයි. කටින පින්කම ලන්සු තියන්න ඕන එකක් නෙමෙයි. මේවා මිනිස්සුන්ගේ හදවත් වලින් අර කියනවනේ ආරපතේ චක්කවත්ති සිරින් ලැබේ කියලා. ගහන ඉදිකටු පාරක් ගානේ සක්විති රජකම හම්බෙනවලු. මග කුමාරයාට සක්විති රජකම හම්බුනේ මිල මුදල් එක්ක ගනුදෙනු කරලා නෙමෙයිනේ. ශ්‍රමයම දන් දීලා. එතනදීම පැහැදිලි වෙනවා සම්බුද්ධ ශාසනයේ පින්කම් කරන්න ඕන කොහොමද කියලා. ඒ නිසා පින්නතුනේ මතක තියාගන්න මේ කටින පින්කම් කරනකොට නේක වර්ණ බුබුලු රටා විදුලි බුබුලු දාන්න මුළු පන්සලේම තින්තාලේප කරන්න එන සේරටම කණ්ඩ දෙන්න කවද්ද අපේ දුප්පත් මිනිස්සෙකුට කටිනයක් කරගන්න පුළුවන් වෙන ওই විදිහට ගියපුවා. ඒ හින්දා මේ සාසනික දේවල් අර මොඩ් කරගන්න එපා. මේ සාසනික සිරිත් විරිත්නේ සාසනික සම්ප්‍රදායන් ඒවා බුදුහාමුදුරුව මිනිස්සුන්ගේ සුගතියට පෙන්නපුවා. බුදුහාමුදුරුව මිනිස්සුන්ගේ අනේක දුක්ඛ දෝමනයන්ගෙන් පිරිච්ච ජීවිතවලට අස්වැසිල්ලක් වෙන්න කරන්න තියෙන දේවල් ඒක හරි බරක් කරන්න එපා. අපිට තියෙන එකම පිහිට ආගමනේ. ආගම අපිරිය කරන්න එපා. අපේ හැමදෙරේ ඇත්ත දැන් බොහෝ වෙලාවට ඉස්සර දානයක් කිව්වම හරි ආසාවෙන් කරා. දැන් දානයක් කිව්වම හරි බරක් වෙනවා. හරි බරයි. මිනිස්සුන්ට අර හප්පේ කියලා කියවෙනවනේ. මොකද හරි සද්ධාවෙන් පිණ්ඩපාතේ දීලා වැඳපු මිනිස්සු දැන් මේක සමහරක් නොදන්නා උදවිය වෙන්න පුළුවන් එක්කෝ දැනගෙන වෙන්න පුළුවන්. ඒතර තම නැන පමණින් දැනගත යුතු දේවල්. හැබැයි තථාගත දහම කසල ගොඩේ හිටපු සෝපාකටත් සුනීතටත් පොදු වුණා. රජ මැදුරේ හිටපු බිම්බිසාරටත් කොසල් රජුරවන්ටත් පොදු වුණා. මේකේ මම විශ්වාස කරන්නේ අද අපේ පන්සලකින් කටිනයක් බාර ගන්න පුළුවන් කියලා දුප්පත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට. ඒ මොකද අර බලයෙන් ධනයෙන් සමාජයේම පිරිහිලා තියෙනකොට ඇතම් පන්සල් ඇතම් භික්ෂුන් වහන්සේලා උසි ගන්නගෙන යන සමාජයක් මේ තියෙන්නේ. හාමුදුරනේ ඔහොම එයාලට දෙන්න එපා කියලා කෙලින්ම කියනවා. මම මෙහෙම කරන්නම් කියලා කියනවා. එතකොට අර භෞතිකවත් මානසික වශයෙන්ුත් අල්ලස් දීලා කටින කරන තත්වෙට මේකපත් වෙලා තියෙනවා. නමුත් කටිනේ කියලා කියන්නේ පින්නතුනේ හරි විශිෂ්ට පින්කමක් මේ කාලය තුල සිද්ධ කරගන්න පුළුවන්. කටිනේ වෙනුවෙන් කරන්න ඕන ටික මම දැන් පැහැදිලි කරන්න. වස් ආරාධනා කරපු දවසේ ඉඳන් මුළු පවුලම එකතු වෙලා කටිනට සූදානම් වෙමු. කොහොමද? වස් ආරාධනා කරපු දවසේ ඉඳන් අම්මයි තාත්තයි දරුවෝයි අදිෂ්ඨාන කරගන්නවා පොරොන්දු වෙනවා පන්සිල් රකින්න. වස්තුම් මාසෙම අපේ පවුල පන්සිල් රකින්න. වස්තුම් මාසයෙන් සතියට දවස් 2ක් මුළු පවුලම ගිහිල්ලා පන්සලම දිනනවා. වස්තුම් මාසයෙන් හැකි පමණින් දුප්පත් ළමයෙකුට එක කොපි පොතක් අරන් දෙන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර සරියුත් හාමුදුරුවනේ එක තල්පතයි එක පන් හිඳයි දන් දුන්නේ. එහින්දා මේ මාසයකට සැරයක් අරගෙන එක කොපි පොතක් දෙන්න. එකක් දෙන එක නම්බුවට කැලලක් වගේ නම් පින්නතුන්ගේ පොත් 10ක් 15ක් දෙන්න. ඊළඟට
පෙනඩෝල් කාඩ් එකක් සිද්ධාලේප කුප්පියක් වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දෙන්න. වස්තුම් මාසයේ තුල යෝජනා කරගන්න ඔය මේක හරි වැදගත් යෝජනාවක් අපේ ගම්වල තියෙනවා මරණාධාර සමිති. ඇහුවොත් එහෙම ඒ වගේනුත් මිනිස්සුන්ට පුදුම පීඩනයක්. ඒ සමිති සමාගම් වලිනුත් පුදුම පීඩනයක්. ආයතනවල තියෙනව නේද ඔය විවිධ වෘත්තීය සමිති. පුරුදු වෙන්න ඒවත් තුලිනුත් අනේකගේ දුකට වේදනාවට පිහිට වෙන්න. අර මරුණාම ලක්ෂයක් දෙනවට වඩා හොඳයි සමාජිකයෙක් ස්පිරිතාලේ නැවතිලා ඉන්නකොට වරු භාගෙවත් ගිහින් ළඟ ඉන්න. මුළු ගම තුලම ආදරය ඇති වෙයි. ඉස්සර අපේ තිබ්බ ගම්වල අත්තමට යනවා කියලා. ඒවා සමිති වලින් හදාගන්න. එතකොට අනේකට ආදරය කරන්න පටන් ගන්නවා. අනේක තව කෙනෙකුගේ වැඩට යනවා. අනේක තව කෙනෙකුගේ දුකට පිහිට වෙන්න යනවා. මුළු ගමම පින්නතුනේ පවුල පන්සල වුණා වගේම මුළු ගමම පන්සල වාගේ වෙනවා. පවුල හිතනවා ගමත් හිතනවා මේ මුළු රටම එක මිටකට හිටි. මුළු රටේම මිනිස්සු දැහැමිව ජීවත් වේ. දැහැමිව ජීවත් වෙනකොට ඊළඟට ලැබෙන ලාභය මොකක්ද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු ඒකාන්ත වශයෙන්ම ධර්මයේ විසින් ආරක්ෂා කරන. මේ දේශනාවට මේකට જાතියක් නැහැ. අපි සාකච්ඡා කරපු එක කාරණයකටවත් ආගමක් නැහැ. මේවා මනුස්සකම මතමයි පවතින්නේ. මනුස්සකමෙන් එහා දුවන එකදු ආගමක්වත් තියෙන්නත් බෑ. ඒ නිසා ලෝකවාසී ලංකාවාසී අපේ සත්පුරුෂ පින්වත් සියලු දෙනාම තේරුම් ගන්නට මේ වස්තුම් මාසයේ තුල මේ සිද්ධ කරන උතුම් ධර්මදේශනා පින්කම් වලින් කල්යාණ මිත්‍රත්වය ආරක්ෂා කරගන්න සත්පුරුෂ යාළුවෝ ඇසුරු කරන්ට සත්පුරුෂ පෞල් පසුබිමක් හදාගන්න. හැබැයි අපි සත්පුරුෂයෝ ඇසුරු කරන්න නම් අපි හොඳ යාළුවෝ හොයාගන්න නම් අපි මොකක්ද වෙන්න ඕනේ? අපි සත්පුරුෂයෝ වෙන්න ඕනේ. අපි කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනේ. අපි හොඳ යාළුවෝ වෙන්න ඕනේ. අපි දෙන එක තමයි අපිට ආපහු හම්බෙන්නේ. අපි කණ්ණාඩියට කරන දේනේ කණ්ණාඩිය අපිට කරන්න. ඒ හින්දා අර තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දබ්බී සූපරසංයතා ජීවා සූපරසංයතානේ. හැන්දට ලුණු ඇඹුල් දැනෙන විදිහයි දිවට දැනෙන විදිහයි. අපි කල්යාණ මිත්‍රයෙක් වුණොත් අපිට ඉක්මනට කල්යාණ මිත්‍රව හම්බෙනවා. ඒ හින්දා හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක් ගෙදරදී හදාගන්න පවුල පන්සල වගේ හදාගමු. ගම පන්සල වගේ හැදෙයි. අම්මයි තාත්තයි දරුවෝයි හරි ලෙන්ගතුව ඉන්න. මේ ටික තේරුම් ගන්න ගමම්ම හිතන්න මෙහෙම හිටියට මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනව නේද කියලා. ඊළඟට හැම එකකම ආස්වාදයේ විඳින්න. හැබැයි පින්නතුනේ ඒකාන්තයෙන්ම ආදීනව දකින්න. මම මේ පැයක් පුරාවට දේශනා කරපු කාරණා තුල තියෙන හැම එකකම මේ පෞල් පන්සල් වගේ වුණාම ලොකු ආස්වාදයක් තියෙනවා නේ. හැබැයි ඒක ආදීනවත් දකින්න පුරුදු වෙන්න. ජීවිතේ අවසානෙටම හිතන්න. මම හැම තැනම දේශනා කරනවා අත්තාහි අත්තනෝ නත්ති. අපිට අපිවත් නැති කල කුතෝ පුත්තෝ කුතෝ ධනං. මේ මගේ අතින් මට දවසක් එනව නේද වතුර ටිකක් අරගෙන බොන්න බැරිනේ. මගේ කටින් මට දවසක් එනවා වතුර ටිකක් බොන්න බැරි. බට ගහලා වුණ තරම් කවන්න පොවන්. මේ මගෙන් මේ වගේ වැඩක්වත් නැතිකොට කුතෝ පුත්තෝ කුතෝ ධනං. කවර ධනයක්ද කවර පුත්තුද? මේ කරුණු කාරණා සියල්ල තේරුම් අරගෙන
කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය සත්පුරුෂෝ විදිහට ගත කරන්න අවශ්‍ය කරන චිත්ත ශක්තිය, ධෛර්යය සූවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ පින්වත් සියලු දෙනාට ලැබේවා. සාදු සාදු සාදු. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින්